සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම හෙල්ත්නේ TV YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අස්වැසුම සම්බන්ධව දෙසැම්බර් මාසයට අදාළ තොරතුරු ටික අරගෙන තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබ හමුට එන්නේ. ඉතින් ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එක පටන් ගමු. හරි, ඉතින් වීඩියෝ එකේ ආරම්භයේදී මෙන්න මේ විදිහට මතක් කරන්න කැමති සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර. ඉතින් මේ සාකච්ඡාවේ අරමුණ වෙලා තියෙන්නේ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති අභියෝග සහ ඒ සඳහා ගත හැකි ඵලදායී ක්‍රියාමාර්ග කියන මාතෘකාව ඔස්සේ අරමුණ ඔස්සේ තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙලා තියෙන්නේ. මේ සාකච්ඡාවේදී සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සහභාගීත්වයේ සිද්ධ වෙලා තියෙනවා. ඒකෙදි දැනුවත් කිරීමේ අන්තර්ගතයේ රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව ජනතාව වෙත ළඟාවීමේ වැඩපිළිවෙල කියන කරුණු ඔස්සේ තමයි මේ වැඩසටහන සිද්ධ වෙලා තියෙන්නේ. මේ වැඩසටහනේ ඡායාරූප ඔබට මේ විදියට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දෙසැම්බර් මාසයට අදාළ තව විශේෂ කාරණයක් ජනමාධ්‍ය නිවේදනයක් විදිහට නිකුත් කරලා තියෙනවා. ඒකෙදි ඔබට බලා ගැනීමේ හැකියාව තියෙනවා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට සුසුකම් ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීමේ ජනමාධ්‍ය නිවේදනය කියලා මේකෙදි සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔබට ඒකෙදි බලා ගන්න පුළුවන්. අපි දන්නවා අස්වැසුම ක්‍රියාත්මක වුණේ පළවෙනි අදියර සහ දෙවෙනි අදියර කියලා. ඉතින් මේ දෙක ඔස්සේ තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ක්‍රියාත්මක වෙලා මේ අපි දන්නවා අස්වැසුම පළවෙනි අදියරයට ආයේ නැවත ලියාපදිංචි වීමේ අවස්ථාවක් සහ තොරතුරු යාවත් කිරීමේ යාවත් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී ඔබට බලා ගන්න පුළුවන් කලින් තොරතුරු සටහන් වෙලා තියෙන 2025 11 වෙනි මාසේ 10 වෙනි දින තමයි. ඒක සටහන් වෙලා තියෙනවා 2025 12 වෙනි මාසේ 10 දක්වා තමයි මේ තොරතුරු යාවත් කාලීනව කර ගැනීමට කාලය ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ රටේ පැවතුණු ආපදායි තත්ත්වය නිසා ඒ කාල සීමාව 2025 12 වෙනි මාසේ 31 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය විසින් තීරණය කරලා තියෙනවා කියලා අපිට මේ විදිහට නිවේදනය නිකුත් කරලා තියෙනවා. හරි, ඉතින් කොහොමද අපි මේ තොරතුරු යාවත් කාලින කරන්නේ කියන මාතෘකාව අපි ළඟට කතා කරමු. හරි, ඔබට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට තොරතුරු යාවත් කාල කර ගැනීමට හැකියාව තියෙනවා. ඒකෙදි පළවෙනි ක්‍රමයේ ඔස්සේ පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ඔබට පුළුවන් ඔබේ තියෙන තොරතුරු ටික ලබාගෙන, ඒ කියන්නේ HH අංකය සහ ජාතික හැදුනුපත් අංකය ලබාගෙන මෙන්න මේ තියෙන ඔබට බලාගෙන හැරුවේ මේ විදියට වෙබ් අඩවියේ තියෙන මේ වෙබ් අඩවියට ගිහිල්ලා තොරතුරු යාවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ තමයි දෙවෙනි ක්‍රමයේ විදියට ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට හෝ ප්‍රාදේශීය විධාතා සම්පත් මධ්‍යස්ථානට ගිහිල්ලා ඒ අදාළ HH අංකය සහ ජාතික හැදුනුපත් අංකය තාක්ෂණික තොරතුරු පද්ධතිය පිවිස ඔබට ලබා ගැනීමේ තොරතුරු යාවත් කාලින කර ගැනීමේ හැකියාව තියෙන ඒ අදාළ ස්ථාන වලට ගියන් පස්සේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබගේ ප්‍රදේශයේ සිටින වසම්බාර ග්‍රාම නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත ගිහිල්ලා ඔවුන්ගේ අදාළ අයදුම්පතක් ඉල්ලගෙන තොරතුරු ටික පුරවලා ලබා දීලා ඒ තොරතුරු යාවත් කාලින කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රම තුන ඔස්සේ මේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙන තොරතුරු යාවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඊට පස්සේ මෙතන ඔබට සඳහන් කළ තියෙන තොරතුරු යාවත් කාලින කිරීමේදී ඔබ දැනගත යුතු විශේෂ කරුණු කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි විශේෂ කරුණු විදියට මෙන්න මේ විදියට 2024 වසරේ දුක් ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරීමේ අනිවාර්ය නොවේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ දුක් ගැනවිලි ලබා දුන්න අයට ඒ තොරතුරු යථාවත් කරන්න අලුත් කරන්න අප්ඩේට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට තමයි නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සමාජිකයන් ජාතික හැදුම්පත් සහ සක්‍රිය ජංගම දුරකථන තිබීම අනිවාර්ය වෙනවා. අන්න එහෙනම් පවුලේ සමාජිකයන්ගේ තොරතුරු තියෙන්න ඕන. ඒ වගේම තමයි ජංගම දුරකථන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් තියෙනවා. මොකද ගොඩක් තොරතුරු එන්නේ ඒ අදාළ ඔබ ලබා දෙන වැඩ කරන මොබයිල් නම්බර් එකට ඒ ජංගම දුරකථනයට. ඒ වගේම තමයි අවසාන වශයෙන් සඳහන් කරලා තියෙනවා අස්වැසුම පළමු අදියරේ සීළු පවුල් තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන අතර සහභාගී නොවූ පවුල්
තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අසසුම් ප්‍රතිලාභයට සුදුසුකම් නොලැබෙන අය ලෙස සලකනු ලබයි. ඉතින් අන්න එහෙනම් තොරතුරු යථාවත් කරන්නේ නැත්නම් අප්ඩේට් කරන්නේ නැත්නම් ඒවා ඔබට අදාළ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ කියලා මෙතෙන්දී සටහන් කරලා තියෙනවා. ඉතින් මේ නිවේදන තොරතුරු යථාවත් කිරීමේ කාලය මේක කලින් ඉදිරිපත් කරපු එක 2025 12 මාසේ 10 දක්වා දින තියෙන්නේ. නමුත් මේ ආපදා තත්ත්වය නිසා 31 දක්වා සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ තොරතුරු යාවත් කාලෙන කරන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.